හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. හේබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. දෙවියන් වහන්සේගේ වචනය නුඹලාට කියා දුන්නා වූ නුඹලාගේ ප්‍රධානීන් සිහි කරපල්ලා. ඔවුන්ගේ හැසිරීමේ කෙලවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුව යන්නෝ වෙයල්ලා. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් අද දවසේදී කියනවා. මොකක්ද? කොහොමද අපේ නායකයන්ගිට අපි යටත් වෙන්න ඕන? මෙතන කියනවා දෙවියන් වහන්සේගේ වචනය නුඹලාට කියා දුන්නා වූ නුඹලාගේ ප්‍රධානීන් සිහි කරපල්ලා. මේකේ ඉංග්‍රීසි වචනේ තේරුම remember. ඒ කියන්නේ ඒ අය සිහි කරන්න. ඒ වගේම obey. ඒ අයට කීකරු වෙන්න. ඒ වගේම greet. ඒ අයට සුබ පතන්න. හලෙලුයා. දෙවියන් වහන්සේ ඔබට ඉහළින් යම්කිසි නායකත්වයක් කවුරු හරි තියලා තියෙනවා නම් අපි ඒ අයට යටත් වෙන්න ඕන. ඒ අයට කීකරු වෙන්න ඕන. ඒ අයට සුබ පතන්න ඕන. ඒ අයව සිහි කරන්න ඕන. ඒ ආකාරයට අපි කටයුතු කරමින් අපි ඉදිරියට යන්න ඕන. ඔවුන්ගේ හැසිරීමේ කෙලවර බලමින් මතක තබා ගන්න. ඔවුන්ගේ හැසිරීම නෙවෙයි බලන්න ඕන. ඔවුන්ගේ හැසිරීමේ කෙලවර. ඔවුන් යම්කිසි ගමනක් යනවා. ඒ ගමන දිහා අපි බලන්න ඕන. ඒ ගමනේ කොහෙටද යන්නේ? ඒ අයට දිව්‍යන් වහන්සේ ඉලක්කයක් දීලා තිබෙනවා. ඒ ඉලක්කය අනුව යනවා. මතක තබා ගන්න. ඔබට පෙනේ එයාගේ දුර්වලකම්. නමුත් ඒ දුර්වලකම් විවේචනය කරන්න එපා. ඒ දුර්වලකම් විවේචනය කරන්නේ නැතුව ඔබ ඒ දුර්වලකම් වලිනුත් ඔබ ඉගෙන ගන්න. ඔබගේ ජීවිතයේ යහපත් ලෙස කොහොමද සකසා ගන්න කියලා. එහෙම කවුරු හරි විවේචනය කරොත් කවදාකවත් ඔබට ඉදිරියට යන්න බෑ. කවදාකවත් ඔබට ගෝලයක් හැටියට ඔබට නායකයෙක් වෙන්න බෑ. එහෙනම් ඔබ මොකක්ද කරන්න ඕන? ඔබ කාවවත් විවේචනය කරන්න නැතුව ඒ අයගේ හැම කෙනාගේම යහපත් දේවල් අරගෙන ඔබගේ ජීවිතේ කොට නගා ගන්න. දවසක දෙවියන් වහන්සේ ඔබව නායකයෙක් කරන්න යනවා. එදාට ඔබ ඒ දුර්වලකම් සියල්ල අතහැරලා දෙවියන් වහන්සේ තුල යහපත් නායකයෙක් වෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කියනවා ඔවුන්ගේ හැසිරීමේ කෙලවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුව යන්නෝ වෙයලා. ඔවුන්ගේ ඇදහිල්ල අනුගමනය කරන අය වෙන්නේ. මතක තබා ගන්න අනුකරණය කරන්නේ අපි. අපි කරන්නේ මොකක්ද? අනුගමනය කරනවා. තියෙන යහපත් දේවල් අරගෙන අපේ ජීවිතේ ගොඩනගාගෙන අපි ඉදිරියට යනවා. කවදාක්වත් නායකයා අභිබවා යන්නට යන්න එපා. මොකද ඒ නායකයන් තබලා තියෙන දෙවියන් වහන්සේ. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබට දවසක දෙවියන් වහන්සේ නායකත්වයේ දෙනකම් ඔබ ඉවසීමෙන් බලා සිටින්න. දාවිත් මොකද කරේ? දාවිත් සාවුල්ව අභිබවා යන්න හැදුවේ නැහැ. දාවිත් හැමතිස්සෙම දාවිත් යටත් වෙලා දාවිත් ඒ උන්වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේට කීකරු වෙලා යමින් දාවිත් හිටියා. දවසක දෙවියන් වහන්සේ සාල්වුල්ව ඉවත් කරලා දාවිත්ට රජකම දුන්නා. එදා ඉඳලා දාවිත් ශ්‍රේෂ්ඨ රජෙක් විදිහට ඊශ්‍රායල් දේශය පාලනය කරා. අදත් දාවිත්ව සිහි කරනවා ඊශ්‍රායල් ජනතාව. ඒ වගේ ඔබව සිහි කරන්න පුළුවන් නායකයෙක් බවට ඔබ පත් වෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ නායකත්වයේ අභිබවා යන්න එපා. ඔබ හිතන්න මේ සියලු නායකත්වයේ මට තියලා තියෙන දෙවියන් වහන්සේ මාව ගොඩ නගන්න. දවසක මාව දෙවියන් වහන්සේ නායකයෙක් කරනවා. අන්න එදාට මං දෙවියන් වහන්සේ තුල යහපත් ආකාරයට නායකත්වය ක්‍රියා කරනවා කියලා ඔබ හිතාගන්න. ඉතින් අද දවසේ උන්වහන්සේගේ පණිවිඩය පැහැදිලි. ඒ නායකයන්ව අපි සිහි කරන්න ඕන. ඒ අයට කීකරු වෙන්න ඕන. ඒ අයට සුබ පතන්න ඕන. එයාගේ හැසිරීමේ කෙලවර බලලා අපි මොකද කරන්න ඕන? ඔවුන්ගේ ඇදහිල්ල අනුගමනය කරන්න ඕන. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා. ස්වාමිනේ මේ වචනේ ආකාරයට ස්වාමිනේ අපිට අපේ නායකයන් අනුගමනය කරලා ඔවුන්ගේ ඇදහිල්ල අනුගමනය කරලා අපේ ජීවිතේ ගොඩනගාගෙන ඉදිරියේදී ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නා වූ අපගේ නායකත්වයත් අපිට යහපත් ලෙස කරන්න අපිට උපකාර කරන්න. මා යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනුතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්.